自杀了。空间时刻都在镇压之力。蜂王5大巨头。හල්ලෝ හැමෝටම අයුබෝවන් මිස්ටර් AI ඩොංහුවා YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. කට්ටියට කොහොමද? ඔයාලා හැමෝම සුපිරියටම ඉන්නවා කියලා හිතනවා. අපි අද කතා කරන්නේ ස්වලෝඩ් ස්ටාර් කතා මාලාවේ 200 වෙනි එපිසෝඩ් එකේ මාරම ස්පොයිලර් එකක් ගැන. මතක ඇතිනේ කලින් කතාවේදී අපේ ලෝෆෙන් අයිස් නිරේ සිරගෙදරට රිංගලා එතන තිබුණු අලුත් මැනුවල් එකේ 3 වෙනි ලෝහ කැබැල්ල හොර රහසේ ලබා ගන්නවා. ප්ලෑන් එක නියමටම සාර්ථක වුණාට අවාසනාවට ලෝෆෙන් අහුවෙලා රාස්ඩෝකු නයිට්වරයා අතින් අයිස් නිරේ සිරගෙදරටම යන්න සිද්ධ වෙනවා. ඔන්න ඕකයි කලින් කතාවේ සාරාංශය. අපි යමු දැන් කෙලින්ම අලුත් කතාවට. මේ කතාව පටන් ගන්නේ ලෝෆෙන්ගේ වර්තමාන තත්වය පැහැදිලි කරමින්. මේ වෙද්දි නම් ලෝෆෙන්ගේ ජීවිතයට ලොකු තර්ජනයක් නැහැ. මොකද එයාගේ ප්‍රධාන ජීවිත හරය තියෙන්නේ මනුෂ්‍ය ශරීරයේ නෙවෙයි, රන් අං සහිත ශරීරයේ. ඒකත් මේ සටන් බිමට ගොඩක් ඈතින් ආරක්ෂිත තැනක තමයි තියෙන්නේ. එතකොට මනුෂ්‍ය ශරීරයට අමාරුම තත්වයක් ආවොත් ප්‍රාථමික නගරාධිපතිතුමාගෙන්, ඒ කියන්නේ ලෝෆෙන්ගේ ගුරුතුමාගෙන් උදව් ඉල්ලීමේ අවස්ථාව තවමත් ලෝෆෙන්ට තියෙනවා. හැබැයි එයා මේක පාවිච්චි කරන්නේ අන්තිම ඔප්ෂන් එක විදිහට විතරයි. මේ වෙලාවේ එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේම හැකියාවන් පාවිච්චි කරලා මේ සිරගෙදරින් එළියට යන්න සටන් කරන්නයි. රාස්ඩෝකුගේ විශ්ව රණශූරයෝ වෙන දම් සහ කොළ නයිට්වරුන්ගෙන් ලෝෆෙන්ට තොරතුරු ලැබෙනවා එයා සොරකම් කරපු අර කළු ලෝහය ඇත්තටම එයාගේ ගුරුතුමා වෙන සොසාන් විසින්ම හංගපු දෙයක් කියලා. ආන්න එතනයි සුපිරිම ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. මේ නයිට්වරු දෙන්න සොසාන්ව අඳුරනවා. සොසාන් තමයි මේ කළු ස්පිටිකය එයාලට දීලා තියෙන්නේ. දීලා කියලා තියෙනවා අපේ ශිෂ්‍යයෙක් මේක ගන්න try කරයි ඌට පුහුණුවක් දෙන්න කියලා. ඉතින් ඒක තමයි මේ අයිස් මිරේ සිරගෙදරට යවපු හේතුව. සිරගෙදර ඇතුලේ ඉන්න ලෝෆෙන්ට තේරෙනවා මේක ඇතුළතින් තවත් ලෝකයක් වගේ තනිකරම විශාල විශ්වයක් කියලා. ඒ නිසා මේකෙන් එළියට යන්න කිසිම chance එකක් නැහැ. ඒ වගේම මෙහි අධික පීඩනය නිසා ටෙලිපෝටේෂන් පාවිච්චි කරන්නත් බෑ. හැබැයි පුදුමේ කියන්නේ මේ අයිස් නිරේ සිරගෙදර පිටත ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා නැහැ. ලෝෆෙන්ට තවමත් එයාගේ අතත්්‍ය උපකරණය හරහා පිටත ලෝකයක කනෙක්ට් වෙන්න පුරුවන් බව දැනගත්තම එයාට පුදුම හිතුණත් සංනිවේදනයේ බිඳ වැටිලා නැති එක ගැන නම් එයා ගොඩක් සතුටු වුණා. මේ අතරේ සෝල් ඩිවොරින් බීස්ට් කියන තවත් සිරකරුවෙක් ද්විත්ව ශරීරයක් පාවිච්චි කරලා ලෝෆෙන්ට එකපාරටම පහර දෙනවා. වාසනාවට ලෝෆෙන්ට ඒ ප්‍රහාරයෙන් බේරෙන්න පුරුවන් වෙනවා. වගේම සෝල් ඩිවොරින් බීස්ට්ගේ හැම සෙවනැල්ලක්ම විනාශ කරන්නත් පුරුවන් වෙනවා. ඒ නිසා සෝල් ඩිවොරින් බීස්ට් ලෝෆෙන්ට එක්ක හැප්පෙන්න හිතක් යන්නේ නැහැ. එයා සටනින් පසු බහිනවා. ඊට පස්සේ කාටු රණශූරයා කියන තවත් රණශූරයෙක් ලෝෆෙන්ට පහර දෙන්න try කරනවා. එයා එයාගේ ශක්තිය වැඩි කරගන්න ඇන්ඩින් ශරීරය පවා දවනවා. හැබැයි ලෝෆෙන්ගේ ෂාව් තටුවල ස්පීඩ් එක නිසා කාටු රණශූරයාගේ ප්‍රහාරයෙන් ලෝෆෙන්ට බේරෙන්න පුරුවන් වෙනවා. ඇන්ඩින් ශරීරය දවා දැම්මත් ලෝෆෙන්ගේ ස්පීඩ් එකට කාටු රණශූරයාට අල්ලගන්න බැරිව යනවා. ඒක නිසා එයා දරුණු විදිහට මානසික අවපීඩනයට ලක් වෙනවා. විශේෂයෙන්ම එයා ට්‍රිලියන ගණන් යුග ගණනක් තිස්සේ මේ සිරගෙදර හිර වෙලා හිටිය නිසා එළියට යන්න බලාපොරොත්තුවක් නැති වෙනවා. ඒක නිසා කාටු රණශූරයා තීරණය කරනවා තමන්ව පුපුරව හැරීමෙන් ජීවිතය අවසන් කරන්න. අනිත් සිරකරුවන්ට නම් කවුරු හරි පුපුරව හැරීම සාමාන්‍ය දෙයක්. මොකද එයාලත් මානසික අවපීඩනයෙන් ඉන්නේ. හැබැයි මේක පළමු වතාවට දකින ලෝෆෙන් පුදුමයට පත් වෙනවා. මොකද මේ සිරගෙදර ඉන්න සිරකරුවන් දරුණු විදිහට මානසික අවපීඩනයෙන් ඉන්න බව එයාට තේරෙනවා. තමන්ටත් අනිත් අය වගේ හැමදාටම මෙතන හිර වෙලා ඉන්න වෙයිද කියලා ලෝෆෙන්ට හිතුණත් තමන්ගේම උත්සාහයෙන් මේකෙන් එළියට යනවා කියලා එයාට විශ්වාසයි. ඊට පස්සේ ලෝෆෙන් මේ ප්‍රදේශය ගවේෂණය කරනවා. එතකොට එයාට මේ අයිස් සිරගෙදර ගැන තොරතුරු තියෙන ස්මාරකයක් හම්බ වෙනවා. ඒ තොරතුරු අනුව ලෝෆෙන් දැනගන්නවා මේ සිරගෙදර සිරකරුවන් 12000ක ඉන්න බවත්, සිරකරුවන්ට පිට වෙන්න අවස්ථාවක් තියෙන බවත්. හැබැයි ඒකට තියෙන එකම කොන්දේසියයි. ඒ තමයි අනිත් සිරකරුවන්ව පරද්දලා ඔවුන්ගේ අනන්‍යතා ටැග් 10000ක් එකතු කරගන්න ඕන. එහෙම කරන්න පුරුවන් වුණොත් එයාට මේ අයිස් නිරේ සිරගෙදරින් පිට වෙන්න අවසර ලැබෙනවා. මේකේ තියෙන බිහිසුණුකම ගැන ලෝෆෙන් කම්පාවට පත් වෙනවා. සිරකරුවන් 12000කින් එළියට යන්න පුරුවන් වෙන්නේ එක්කෙනෙකුට විතරයි. එතකොට මේ හැමදේම තමන්ගේ ගුරුතුමා වෙන සොසාන්ගේ ප්ලෑන් එකක් කියලා ලෝෆෙන්ට තේරෙනවා. ඔහු හිතාමතාම තමන්ව මේ අයිස් නිරයේ සිරගෙදරට යවලා මේ පරීක්ෂණයට මුහුණ දෙන්න සලස්වලා තියෙන්නේ විශ්වයේ තියෙන කැලෑ නීතිය ලෝෆෙන්ට තේරුම් කරවන්නයි.
ලෝෆෙන් මේ පුහුණුවේ මාරම ක්‍රූර පුහුණුවක් විදිහට දැක්කත් එයාගේ ගුරුතුමා අපේක්ෂා කරපු විදිහට මේ පුහුණුවට සහභාගී වෙන්න තීරණය කරනවා. මේ වෙලාවේ චාන්ජින් කියන ශාකමය ජීවියෙක් ලෝෆෙන්ට හදිසි ප්‍රහාරයක් එල්ල කරනවා. චාන්ජින් දැනගෙන හිටියා ලෝෆෙන් මනුෂ්‍ය වර්ගයට අයත් බවත්, එයාලට අතත්‍ය ලෝකයක් තියෙන බවත්. ඒ නිසා ඌට ඕන වෙලා තිබුණේ ලෝෆෙන්ගේ අතත්‍ය උපකරණය කොහොම හරි ලබා ගන්නයි. හැබැයි ලෝෆෙන්ගේ බලවත් හැකියාවන් එක්ක චාන්ජින්ට එරෙහිව සටන් කරන්න ලෝෆෙන්ට පුළුවන් වුණා. අවසානයේදී චාන්ජින්ට එයාගේ ඇනනිම් ශක්තියෙන් 50ක්ම නැති වෙනකම් ලෝෆෙන් පහර දෙනවා. චාන්ජින් යටත් වෙලා ලෝෆෙන්ට කියනවා මේ සිරගිදර ඉන්න හැම සිරකරුවෙක්ම මේකට කොටු වෙලා ඉඳලම පිස්සු හැදිලා ඉන්න කියලා. අතත්‍ය ලෝකය කියන්නේ එයාලට ගොඩක් වටිනා විනෝදාස්වාදයක්. ඒකෙන් එයාලට පුළුවන් මානසික අවපීඩනය නැති කරගන්න. ඊට පස්සේ චාන්ජින් ලෝෆෙන්ගෙන් බැගෑපත් වෙනවා අතත්‍ය ලෝකයට යන්න පාවිච්චි කරන ස්කැනර් ඇනොනිම් එක තමන්ට දෙන්න කියලා. හැබැයි ලෝෆෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා තමන් ළඟ එහෙම එකක් නෑ කියලා බොරුවට කියනවා. හැමෝම මේ ස්කැනර් ඇනොනිම් එක හොයනවනම් තමන්ව ටාගට් කරයි කියලා බයට තමයි ලෝෆෙන් ඒක දෙන්න අකමැති වෙන්නේ. තවත් තොරතුරක් තියෙනවා. කලින් යුගයේදී මේ අයිස් නිරයේ සිරකරුවන් 11000ක් මිය ගිහින් ඉතුරු වෙලා තියෙන්නේ 860 දෙනෙක් විතරයි. මේ අයගෙන් බහුතරය උච්ච අධිරාජ්‍යයෝ, 50ක් සීමා අධිරාජ්‍යයෝ, 10ක් පරාජය කළ නොහැකි අධිරාජ්‍යයෝ වගේම 5 දෙනෙක් සැබෑ පරාජය කළ නොහැකි අධිරාජ්‍යයෝ. ඒ කියන්නේ මුළු සිරකරුවන් අතරින් 5 දෙනෙක්ට විතරයි උච්චතම බලය තියෙන්නේ. මේ බලය 7 බ්ලේඩ් අධිරාජ්‍යයාගේ බලයට සමානව මනින්න පුරුවන්. තමන්ගේ ශක්තිමත්ම කෙනා කවුද කියලා තීරණය කරන්න සිරකරුවන්ට එයාලගෙම ශ්‍රේණිගත කිරීමක් තිබුණා. මේක හැදුවේ ස්කයි වුල්ෆ් අධිරාජයා. තවත් කරුණක් තමයි මේ සිරගෙදර ඉන්න බලවත්ම අධිරාජ්‍යෝ 5 දෙනා 7 බ්ලේඩ් අධිරාජ්‍යයට සමාන වුණත් එයාලට මිනිසුන්ට වඩා ශක්තිමත් ශාරීරික ශක්තියක් තිබුණා. සමහරු 60 ගුණයක්, තවත් සමහරු 200ක් ගුණයක් ශක්තිමත්. ඒ විතරක් නෙවෙයි, මේ සිරකරුවෝ ගොඩක් කාලයක් මෙතන හිර වෙලා හිටපු නිසා එයාලට වෙන දේවල් ඉගෙන ගන්න chance එකක් ලැබුණේ නැහැ. ඒ නිසා එයාලට ඉගෙන ගන්න පුරුවන් උනේ එයාලගීම හැකියාවන් සහ එයාලගීම ආයුධ විතරයි. එයාලා ළඟ ගොඩක් ආයුධ තිබුණේ නැති නිසා එයාලට පුළුවන් වුණා එක ආයුධයක් 100ක් උපරිමයෙන් ඉගෙන ගන්න අවධානය යොමු කරන්න. මේක පිටත ලෝකයට වඩා වාසියක්. පිටත ලෝකයේ රණශූරයෝ ළඟ ගොඩක් වස්තු තිබුණත් එයාලා ඒ වස්තු සම්පූර්ණයෙන් ප්‍රගුණ කරලා නැහැ. හැබැයි මේ සිරගෙදර සිරකරුවන්ට තියෙන්නේ එක ආයුධයක් විතරක් වුණත් එයාලා ඒක 100ක් ප්‍රගුණ කරලා. ඒ කියන්නේ එයාලගේ හැකියාවන් ගොඩක් ස්ථාවරයි. වැඩි කල යන්න කලින් ලෝෆෙන්ට බෝන් එම්පරර් කියන අලුත් සතුරෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයා ඉන්නේ සිරගෙදර ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානයේ. ලෝෆෙන් එයාගේ මෘග දිව්‍යමය තාක්ෂණය පාවිච්චි කරලා බෝන් එම්පරර් එක්ට සටන් කළත් බෝන් එම්පරර් එයාගේ විනාශ කිරීමේ තාක්ෂණයෙන් ලෝෆෙන්ගේ මෘග දිව්‍යමය තාක්ෂණය බිඳ දාන්න සමත් වෙනවා. මේකෙන් ලෝෆෙන් තේරුම් ගන්නවා එයාගේ ශක්තිය තවමත් බෝන් එම්පරර්ට සමාන මට්ටමක නෑ කියලා. ලෝෆෙන් එයාගේ ශෞතකුවල වේගය පාවිච්චි කරලා සටනින් පසුබහින්න තීරණය කරනවා. බෝන් එම්පරර්ට ලෝෆෙන්ව පස්සෙන් එන්න බැරිව යනවා. ලෝෆෙන්ගේ වේගය ගැන ඔහු පුදුමයට පත් වෙනවා. බෝන් එම්පරර් පිළිගන්නවා ලෝෆෙන්ගේ වේගය මේ සිරගෙදර ඉන්න ඉහළම ශ්‍රේණිවල පරාජය කර නොහැකි අධිරාජ්‍යෝ 5 දෙනාට වඩා වේගවත් කියලා. ඒ වගේම බෝන් එම්පරර් හිතනවා ලෝෆෙන් අනාගතයේදී මේ සිරගෙදර අනිත් සිරකරුවන්ට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. මේකෙන් ලෝෆෙන් තේරුම් ගන්නවා මේ සිරගෙදර ජීවත් වෙන්න තමන්ගේ ශක්තිය ප්‍රමාණවත් නෑ කියලා. ලෝෆෙන් තීරණය කරනවා තමන්ව ශක්තිමත් කරගන්න අලුත් තාක්ෂණයක් නිර්මාණය කරන්න. ඒක කරන්න ස්ටාර් ඩයග්‍රම් වස්තුව මත තමයි එයා විශ්වාසය තියන්නේ. මුද්‍රා තබපු තරු 16ක් පාවිච්චි කරලා ලෝෆෙන් ඒක උපරිම කරනවා. ඒ මුද්‍රා තබපු තරු 16 එකිනෙකට සම්බන්ධ කරලා දසදහස් තරු රූප සටහන් ධර්මය කියලා අලුත් තාක්ෂණයක් නිර්මාණය කරනවා. ලෝෆෙන් අතත්‍ය ලෝකයේ ඇතුලේ අවුරුදු ගාණක් මේ තාක්ෂණය පුහුණු කරනවා. අවසානයේදී ඒක සූදානම් වෙනවා. හැබැයි අවාසනාවට ලෝෆෙන් ළඟ අතත්‍ය විශ්වයට සම්බන්ධ වෙන්න පාවිච්චි කරන ස්කැනර් ඇනොනිම් එකක් තියෙන බවට කටකතා සහ සැකයන් සිරගෙදර අනිත් සිරකරුවන් අතර හොඳටම පැතිරෙනවා.
ඒක නිසා අනිත් සිරකරුවෝ ලෝෆෙන්ව හොයන්න, එයාව විනාශ කරන්න, එයාගේ ස්කැනරය ලබා ගන්න පටන් ගන්නවා. මේ ආරංචිය සිරගෙදර දෙවනියටම බලවත්ම සිරකරුවා වෙන සිල්ව අයි අධිරාජයාට පවා ඇහෙනවා. එයා දැන් ලෝෆෙන්ගේ අතත්‍ය ස්කැනරය ලබා ගන්න ලෝෆෙන්ව ඉලක්ක කරනවා. මේ තත්වේදී දෙවනි ශ්‍රේණියේ ඉන්න කෙනා ඇතුළු ගොඩක් සිරකරුවෝ ලෝෆෙන්ව වෙයන්න ට්‍රයි කළා. ඒත් හැබැයි ලෝෆෙන් ළඟ ඇඩ්වාන්ස්ඩ් උපකරණ තිබුණු එකෙන් එයාලට ලෝෆෙන්ව හොයාගන්න බැරි වෙනවා. කෙටියෙන්ම කිව්වොත් අවුරුදු 10ක් ගත වෙලා මේ වෙද්දී සිරගෙදර ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය වෙනස් වෙලා සිරකරුවන්ට ආරංචි වෙනවා ලෝෆෙන් සටන් 3ක් විතරක් පහු කරලා 18 වන ශ්‍රේණියට අවිල්ලා කියලා. මේක ගොඩක් දෙනෙක්ගේ කුතුහලයට හේතු වුණා. ගොඩක් දෙනෙක් බරපතල විදිහට ලෝෆෙන්ව දඩයම් කරන්න පටන් ගත්තා. හැබැයි ගොඩක් සිරකරුවෝ ලෝෆෙන්ට බාධා කරන්න නම් ට්‍රයි කළේ නැහැ. මොකද ලෝෆෙන් කෙටි කාලයක් තුල 18 වන ශ්‍රේණියට ආවා කියන්නේ එයාගේ ශක්තිය සුළුකොට තකන්න බැහැ කියලා එයාලා දැනගෙන හිටපු නිසායි. කෙටියෙන්ම කිව්වොත් මිනිස් ශරීරයක සහ සිංහ ශරීරයක එකතුවක් වගේ ලක්ෂණ තියෙන 12 වන ශ්‍රේණියේ ඉන්න ලයිට්නිං රේසිං අධිරාජයාට ලෝෆෙන් සටනට අභියෝග කරනවා. ලෝෆෙන් තමන්ට අභියෝග කිරීම නිසා ලයිට්නිං රේසිං අධිරාජයා මාර විදිහට කේන්ති ගන්නවා. වගේම ලෝෆෙන්ගේ අභියෝගය බාර ගන්නවා. හැබැයි ඒ අතරේම පරාජය කර නොහැකි අධිරාජයෝ දෙන්නෙක්, ඒ කියන්නේ සිල්ව අයි අධිරාජයා සහ බ්ලොක් ඩොග් අධිරාජයා තමන් ළඟට එන්න ට්‍රයි කරන බව ලෝෆෙන්ට තේරෙනවා. ඒ නිසා ඒ පරාජය කර නොහැකි අධිරාජයෝ දෙන්නා එකපාරටම තමන් ළඟට එන්න කලින් මේ සටන ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා ලෝෆෙන්ට තේරෙනවා. ඊට පස්සේ ලෝෆෙන් සහ ලයිට්නිං රේසිං අධිරාජයා අතර සටන පටන් ගන්නවා. ඒ සටනේදී ලයිට්නිං රේසිං අධිරාජයා එයාගේ දම්වැල් ආයුධයෙන් එල්ල කරන කාල නීතිය පිළිබඳ අවබෝධය සහ එයාගේ ශරීරයෙන් එල්ලවෙන ප්‍රබල විදුලි ප්‍රහාර වගේ ප්‍රධාන හැකියාවන් පාවිච්චි කරනවා. ලෝෆෙන් ලයිට්නිං රේසිං අධිරාජයාගේ දුර්වලතාවය වන එයාගේ ආත්ම ශක්තියට වාසියක් ගන්න එයාගේ ආත්ම හැකියාවන් පාවිච්චි කරනවා. ඒ වගේම ලෝෆෙන් එයාගේ අලුත් ස්ටාර් ඩයග්‍රම් තාක්ෂණය, ඒ කියන්නේ දසදහස් තරු රූප සටහන් ධර්මිය පාවිච්චි කරනවා. ලෝෆෙන් මුද්‍රා තබපු තරු 16ක් පාවිච්චි කරලා මෘග දිව්‍යමය වලිගයක ප්‍රහාරයක් නිර්මාණය කරනවා. ලයිට්නිං රේසිං අධිරාජයා එයාගේ දම්වැල පාවිච්චි කරලා ඒක නවත්තන්න ට්‍රයි කළත් ලෝෆෙන්ගේ මෘග දිව්‍යමය තාක්ෂණයෙන් ලයිට්නිං රේසිංගේ දම්වැල විනාශ වෙන නිසා ඒක අසාර්ථක වෙනවා. මේ තත්ත්වය එක පාරටම ලයිට්නිං රේසිං අධිරාජයාව කලබලයට පත් කරනවා. එයා එයාගේ ශක්තිය 100 ගුණයකින් වැඩි කරගන්න වහාම තමන්ගේ ඇන්ඩිය ශක්තිය දවා දමනවා. හැබැයි මේ වෙලාවේ ලෝෆෙන්ට සටන දිගටම කරගෙන යන්න එච්චරම විශ්වාසයක් තිබුණේ නෑ. මොකද ලයිට්නිං රේසිං අධිරාජයාගේ ශක්තිය වැඩි වෙනවට අමතරව කලින් ආරංචි වුණ පරාජය කළ නොහැකි අධිරාජයෝ දෙන්නත් දැන් ලෝෆෙන් ළඟටම එමින් තිබුණා. ලෝෆෙන් වහම එතනින් ඉවත් වෙන්න තීරණය කරනවා. අවසානයේදී එයාට ලයිට්නිං රේසිං අධිරාජයාගෙන් ඈත් වෙන්න පුළුවන් වුණත් අවාසනාවට සිල්ව අයි අධිරාජයා ලෝෆෙන්ගේ තැනට කලින් ඇවිල්ලා. ඉතින් ලෝෆෙන්ට සිල්ව අයි අධිරාජයාට මුහුණ දෙනව හැර වෙන විකල්පයක් ඉතුරු වුණේ නෑ. සිල්ව අයි අධිරාජයා කියන්නේ 7 බ්ලේඩ් අධිරාජයාට සමාන පරාජය කළ නොහැකි අධිරාජයෙක්. හැබැයි මෙතන මතක තියාගන්න ඕනේ සිල්ව අයි අධිරාජයා මේ අයිස් නිරයේ සිරගෙදරේදී දරුණු පුහුණුවක් ලබලා තියෙනවා. එනිසා එයා 7 බ්ලේඩ් අධිරාජයාට වඩා ශක්තිමත්. ලෝෆෙන් සහ සිල්ව අයි අධිරාජයා අතර සටන අපිට ඊළඟ එපිසෝඩ් එකෙන් බලා ගන්න ලගයි. ඉතින් අපි ලබන සතියේදී ඒක දිගටම කරගෙන යමු. මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.